හෙලෝ යාළුවනේ ඔයගොල්ලෝ අදත් එකතු වෙන්නේ මොබයිල් සෙටින්ස් YouTube channel එකත් එක්ක. ඉතින් අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ඔයගොල්ලෝ පාවිච්චි කරන WhatsApp එකේ account එකක් හදාගන්න විදිය. සරලවම කිව්වොත් ඔයගොල්ලෝ WhatsApp business පාවිච්චි කරන කෙනෙක් නම් ඔයගොල්ලෝගේ WhatsApp business එකේ තියෙන account එක WhatsApp එකට ගන්න විදිය තමයි අද කියලා දෙන්න යන්නේ. ඉතින් යාළුවනේ එතකොට ඔයගොල්ලෝ දැන් WhatsApp එකේ account එකක් හදලා තියෙනවා නම් ඔයගොල්ලෝ WhatsApp business එකෙන් WhatsApp business account එක ගද්දී ඔයගොල්ලෝගේ පරණ account එකට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ account දෙකම එකම WhatsApp එකේ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් වීඩියෝට යන්න කලින් ඔයගොල්ලන්ට මතක් කරන්න ඕනේ channel එකට අලුතෙන් set වෙන කෙනෙක් ඉන්නවනම් channel එක subscribe කරලා set වෙන්න කියලා. ඉතින් අපි මේ විදිහට වීඩියෝ එකට යමු. ඉස්සෙල්ලම ඔයගොල්ලෝ කරන්න ඕනේ ඔයගොල්ලෝගේ phone එකේ WhatsApp එක මේ විදිහට open කරගන්න එක. open කරගත්තට පස්සේ ඔයගොල්ලෝ WhatsApp settings එකට මේ විදිහට යන්න ඕනේ. WhatsApp settings එකට ගියාම ඔයගොල්ලන්ට පේනවා උඩින්ම තියෙනවා මගේ account එක. account එකට ඉස්සරහින් තියෙනවා QR code එකක ලාංඡනයක්. ඒකට ඉස්සරහින් තව තියෙනවා රවුමක් ඇතුලේ ධන ලකුණක්. ඔයගොල්ලෝ මේ විදිහට ධන ලකුණ ඔබන්න ඕනේ. එබුවට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙතන යටින් මගේ account එක දැන් තියෙනවා. account එකට යටින් option එකක් තියෙනවා add account කියලා. ඔයගොල්ලෝ add account කියන option එක මේ විදිහට touch කරගන්න ඕනේ එකපාරක්. එකපාරට ටච් කරාට පස්සේ මේ වගේ තැනකට තමයි එන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ add and continue කියලා එක මෙතනින් දෙන්න. දුන්නාට පස්සේ ඔයගොල්ලෝ දැන් මෙතන සරලවම කරන්න තියෙන්නේ දැන් අපි ගන්න යන්නේ WhatsApp business එකේ තියෙන account එකට තමයි WhatsApp එකට ගන්න යන්නේ. ඉතින් ඒතකොට ඔයගොල්ලෝ මෙතන කරන්න ඕනේ ඔයගොල්ලෝ WhatsApp business එකේ account එකට දුන්න phone number එක මෙතන type කරගන්න ඕනේ. මම ඉතින් මේ විදිහට මම WhatsApp business එකට දුන්න phone number එක type කරලා මෙතන next කියන එක දෙන්න ඕනේ. මං ඉතින් මේ විදිහට next කියන එක දුන්නාට පස්සේ මෙතන connecting වෙනවා. හරි යාළුවනේ. ඊට පස්සේ load වුණාට පස්සේ මෙතන continue කියලා එකක් එනවා. continue කියන එක දෙන්න ඕනේ. දුන්නාට පස්සේ යාළුවනේ මෙතන එනවා looking for backups කියලා backup කරන්න එනවාද කියලා මම ඉතින් ඒක skip කරනවා. skip කරලා ඉවර වෙලා account එකට log වෙන්න දෙනවා මම. ඉතින් ටික වෙලාවකින් load වෙලා ඉවර වෙලා මේ වගේ තැනකට තමයි එන්නේ. තැනකට ආවට පස්සේ යාළුවනේ මෙතන WhatsApp business එකේ කියන්නේ WhatsApp business එකේ අපි account එකට දාපු නම මෙතන දාන්න ඕනේ. ඔයගොල්ලන්ට පෙන්නනවා මෙතන මම මගේ DP එක පෙන්නනවා. ඒ කියන්නේ මම WhatsApp business එකේ දාපු DP එක මෙතනින් පෙන්නනවා. ඒ විදිහටම ඔයගොල්ලෝ WhatsApp business එකේ account එකට දාපු නම මෙතනට දාලා next කියන එක දෙන්න ඕනේ. දුන්නට පස්සේ load වෙලා ඊට පස්සේ ඔයගොල්ලෝන් අහනවා ඔයගොල්ලෝ email එකක් ඇතුල් කරනවද කියලා. අපි ඉතින් email එක ඇතුල් කරන්නේ නැතුව මෙතන skip කරලා ඉවර වෙලා account එකට log වෙනවා. දැන් account එක load වෙනවා පෙන්නනවා උඩින්. ඊට පස්සේ යාළුවනේ load වුණාට පස්සේ installing වෙලා ඔයගොල්ලන්ට පේනවා දැන් මේ විදිහට account එක ආවේ කියන්නේ WhatsApp business එකේ තිබ්බ account එක WhatsApp එකට මම ගත්තා මේ විදිහට. දැන් ඔයගොල්ලන්ට මම කියලා දෙන්න යන්නේ දැන් ඔයගොල්ලෝගේ පරණ account එක. ඒ කියන්නේ WhatsApp එකේ original account එකට කොහොමද අපි මේක වෙනස් change කරගන්නේ කියලා. ඉතින් ඔයගොල්ලන්ට මෙතන තියෙනවා WhatsApp එකේ දකුණු පැත්තේ උඩම තියෙනවා ඩොට් තුනක්. ඒ ඩොට් තුන ඔයගොල්ලෝ මේ විදිහට ටච් කරගන්න ඕනේ. ටච් කරාට පස්සේ ඔයගොල්ලන්ට මේ විදිහට option කීපයක් එනවා. option කීපයක් ආවට පස්සේ යාළුවනේ මෙතන තියෙනවා settings කියලා යට option එක. settings option එකට යටින් අලුතෙන් option එකක් ඇවිල්ලා තියෙනවා switch account කියලා. ඉතින් ඔයගොල්ලන්ට පරණ account එකට යන්න ඕන නම් මේ විදිහට switch account එක ඔබන්න ඕනේ. එකපාර touch එකක් දුන්නාට පස්සේ ඔයගොල්ලෝගේ පරණ account එකට switch වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ආයෙත් ඔයගොල්ලෝගේ මේ විදිහට මගේ පරණ account එකට ආවා. ඉතින් මෙහෙම account හදන්න පුළුවන් WhatsApp එකේ උපරිම දෙකයි account හදන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ට කියන්න ඕනේ ඔයගොල්ලෝ WhatsApp නැතුව WhatsApp business පාවිච්චි කරන කෙනෙක් නම් WhatsApp business එකේ account දෙකක් හදන්න බෑ. එක account එකක් විතරයි. මොකද WhatsApp business එකට තාම මේ option එක දීලා නැහැ. WhatsApp එකට විතරයි දීලා තියෙන්නේ. ඉතින් යාළුවනේ අද මම ගිහින් එන්න. මම හිතනවා මේ වීඩියෝ එක ගොඩක් කටියට වටිනවා ඇති කියලා. වටිනවා කියලා හිතනවා නම් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට like එකක් දාලා subscribe කරලා bell icon එක click කරලා යාළුවන්ටත් බලන්න share කරන්න. අද මම ගිහින් එන්න. goodbye.